ගොඩක් අය හිතන්නේ ජපන් ස්ටුඩන්ට් වීසා එකක් ගන්න එක හරිම අමාරු දෙයක් කියලා. ඇත්තටම මේක අමාරු දෙයක්ද? නැත්නම් අපි කරන මොන වගේ වැරදි නිසාද ඒක සංකීර්ණ වෙලා තියෙන්නේ? අද වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරනවා ජපන් ස්ටුඩන්ට් වීසා එකක් සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසානය වෙනකම්ම රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ජපානයේ ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරන්න ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. අද මම ඒ ගැන සරලව පැහැදිලි කරන්නම්. මුලින්ම ජපානයේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කිරීම සඳහා තියෙන අවම සුදුසුකම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තිබීම සහ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම. මේකෙන් කියන්නේ ඔයා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ නැහැ කියලා ජපානයට යන්න බෑ කියලා නෙවෙයි. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සුදුසුකමක් විතරයි. ඊළඟට වයස් සීමාව ගැන කතා කරොත් සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ත් 30ත් අතර අයදුම්කරුවන්ට තමයි වීසා ඇප්‍රූව් වීමේ chance එක වැඩියෙන් තියෙන්නේ. ඊළඟට ඊටාම වැදගත් දේ තමයි ජපන් භාෂා දැනුම. ජපන් භාෂාව ගැන කතා කරොත් JLPT සහ NET කියලා එක්සෑම් වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකෙනුත් වඩාත් වැදගත්ම එක්සෑම් එක වෙන්නේ JLP එක්සෑම් එක. ඇයි JLPT එක්සෑම් එක වැදගත් වෙන්නේ කියලා කිව්වොත් ජපානයට ආවට පසුවත් ජපන් භාෂා පාසලේදී ඔයාට උගන්වන්නේ JLPT එක්සෑම් එකට අදාළ ඉගැන්වීම් සහ ජපානය විසින් රෙකමන්ඩ් කරන්නේ JLPT එක්සෑම් එක. ඒ එක්සෑම් එක අදියර 5කින් තියෙනවා. අවම මට්ටමෙන් 5 සිට උපරිම මට්ටම N1 මට්ටම දක්වා ජපන් භාෂා පාසල්වල ඉගෙනීම් කටයුතු සිදු කරනවා. ඉතින් ඔයා ජපාන ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන අවස්ථාවේදී JLPT N5 හෝ JLPT N4 මට්ටම සමත් වෙලා තියෙනවා නම් ඒකෙන් ඔප්පු වෙනවා ඔයා ජපානයට එන්නේ විනෝදයකට නෙවෙයි ඇත්තටම ඔයා එන්නේ ඉගෙන ගන්න කියලා. ඔයාගේ මේ උනන්දුව ඇත්තටම ඉමිග්‍රේෂන් එකට ගොඩක් වැදගත්. සමහර වෙලාවට ඔයා ඇප්ලයි කරන ස්කූල් එකෙන් ඔයාගේ ඒජන්සි එක හරහා පොඩි ඉන්ටර්විව් පවත්වන අවස්ථාද තියෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී භාෂා දැනුම හා ලිඛිත දැනුමත් එක්ක සුදුසුකම් අතරට පැමිණීම ලොකු chance එකක් වෙනවා ඔයාගේ වීසා ඇප්‍රූව් වෙන්න. ඊළඟට අවශ්‍ය කරන වැදගත් දේ තමයි ඔයාට ස්පොන්සර් කරන්නේ කවුද? ස්පොන්සර් කරන කෙනාගේ බැංක් ඩීටේල්ස්, ඒ වගේම ඔයාට ස්පොන්සර් කරන කෙනාට ඔයාට අවශ්‍ය ස්කූල් ගාස්තු වැනි දේට වියදම් කරන්න පුළුවන් වගේ දේවල් ඔප්පු කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන ඩොකියුමන්ට් ඒජන්සි එකත් සමග වැඩිදුර විස්තර කතා කරලා දැනගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයාගේ සැබෑ අධ්‍යාපන අරමුණ. ඉමිග්‍රේෂන් එක බලන්නේ ඔයා ඇත්තටම ජපාන් එන්නේ ඉගෙන ගන්නද කියන එක. ඔයාගේ ස්කූල් එකේ ඇටෙන්ඩන්ස් වාර්තා, කලින් ඉගෙන ගත්ත දේවල්, ඒ වගේම ස්කූල් යන අතරේ තියෙන ගැප් ඉයර්ස් හරි විදිහට පැහැදිලි කරන්න ඕන. ගැප් ඉයර්ස් කියන එක පැහැදිලි කිරීමක් කරනවා නම් ලංකාවේ පාසල් කාලය අවසන් වූ දා සිට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන දා දක්වා ඔයා මොනවද කළේ කියන එක. ඉතින් ඒ තොරතුරු ඔයා හරි විදිහට ඉදිරිපත් කරන්න ඕන. එතනදී ඔයා අවුරුද්දක පමණ කාලයක් JLPT එක්සෑම් වලට මහන්සි වෙලා එක්සෑම් පාස් වෙලා වගේම ඉංග්‍රීසි කෝස් වලට සම්බන්ධ වීමත් ඒ වගේම වැඩිදුරට ජපන් භාෂා අධ්‍යයනය කිරීම වගේ දේවලුත් ඉදිරිපත් කළොත් වීසා ඇප්‍රූව් වීමේ සම්භාවිතාව ගොඩාක් ඉහළයි. ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරන්න කලින් ජපානය ගැන යම් තාක් දුරකට දැනගෙන සිටීම ඔයාට වාසි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජපානයේ ස්ටඩි කරන්න සිටි එක තෝරගන්නේ කොහෙද? මේක වැදගත්කම වෙන්නේ ටෝකියෝ, ඕසකා වගේ ලොකු නගරවල ලිවිං කොස්ට් එක වැඩි වෙනවා. දේශගුණය බැලුවොත් හීතල කාලවලට දැඩි සීතල ප්‍රදේශ මොනවද සහ ලංකාවේ අපට ගැලපෙන ප්‍රදේශ මොනවද කියලා දැනගෙන සිටීම ලොකු උපකාරයක් වෙනවා ජපානයට ආවට පසුව. ඊළඟට ජපානයේ පාසල් ගැන කතා කරොත් ජපන් භාෂා පාසල් වලට ස්ටුඩන්ට්ලා බදව ගන්න ඉන්ටේක් 4ක් තියෙනවා. ඒ තමයි අප්‍රේල්, ජූලි, ඔක්තෝබර්, ජනවාරි කියන ඉන්ටේක්ස්. අප්‍රේල් වල ජපානයට ආවොත් ඔයාට අවුරුදු 2ක් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ජූලි වල ජපානයට ආවොත් අවුරුදු 1යි මාස 9ක් ඉගෙන ගන්න වෙනවා.
ඔක්තෝබර්වල නම් ජපානයට එන්නේ අවුරුදු 1.5 කාලයක් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ජනවාරිවල ජපානයට આવොත් ඉගෙන ගන්න ඕන අවුරුද්දයි මාස 3ක කාලයක් විතරයි. මේ හැබැයි ජපාන් භාෂා පාසල් කාලය විතරයි. ඉතින් මේ ඉන්ටේක් 4න් ජනවාරි ඉන්ටේක් එකට එන්න පුළුවන් නම් අප්‍රේල් ඉන්ටේක් එන අයගේ ජපාන් භාෂා පාසල් ෆී එකට වඩා ගොඩක් අඩුයි පාසල් ෆී එක. උදාහරණයක් විදිහට ගත්තොත් අප්‍රේල් ඉන්ටේක් එන ස්ටුඩන්ට් කෙනෙක් සඳහා වාර්ෂික පාසල් ෆී එක රුපියල් ලක්ෂ 20ක් වගේ වෙනවා. අවුරුදු දෙකකටම ටෝටල් එක රුපියල් ලක්ෂ 40ක් වෙනවා. ජනවාරි ඉන්ටේක් එක එන කෙනෙකුට එයාගේ පාසල් කාල සීමාව අවුරුදු 1යි මාස 3ක් නිසා එයා ගෙවන්න ඕන පාසල් ෆී එක ගොඩක් අඩු මුදලක් වෙනවා. ඒ කියන්නේ මුළු පාසල් ෆී එක වෙන්නේ රුපියල් ලක්ෂ 25ක් වගේ ගාණක්. මේ ගැන දැනුවත්ව සිටීම ඔයාට මනි බැලන්ස් එකට ලොකු හෙල්ප් එකක් වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. හැබැයි ඔය ඇප්ලයි කරන ජපාන් භාෂා පාසල අනුව ස්කූල් ෆී එක අඩු වැඩි වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟට බලමු ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මම කලින් කතා කරපු ඩොකියුමන්ට් ඉන්ටේක් ටික සහ ජපානය ගැන මූලික දැනුම ඇතිව අවශ්‍ය කරන දේවල් කම්ප්ලීට් කරාට පස්සේ විශ්වාසනීය ඒජන්සි එකක් හරහා ඩොකියුමන්ට් ටික ක්ලියර් කරගෙන පළමු ස්ටෙප් එක විදියට ජපාන් භාෂා පාසලක් සිලෙක්ට් කරලා ඇප්ලයි කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. නෙක්ස්ට් ස්ටෙප් එක වෙන්නේ ඒජන්සි එක හරහා ජපාන් භාෂා පාසලට ලබා දුන් ඔයාගේ ඩොකියුමන්ට් ටික ජපාන් භාෂා පාසල හරහා ජපාන් ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කිරීම. මේ කාල සීමාවේදී ඩොකියුමන්ට් වල සඳහන් කළ දුරකථන අංක වලට ජපාන් ඉමිග්‍රේෂන් එක විසින් ඇමතුම් ගන්න පුළුවන් නිසා අවධානයෙන් ඉන්න ඕන. අවසානයට වීසා ඇප්‍රූව් වුණාට පසුව ජපාන් ඉමිග්‍රේෂන් එක ඔයාට CO එක නිකුත් කරනවා. ඒ කියන්නේ ජපානයේ පාසලක ඉගෙන ගැනීමට ශිෂ්‍යයෙක් විදියට ඔයා සුදුසුකම ලබනවා කියන එකට නිකුත් කරන සහතිකය. CO එක පාසල විසින් ඔයාගේ ඒජන්සි එකට බාර දුන්නට පසුව ඔයාට තියෙන්නේ VFS එකට ගිහින් වීසා එක පාස්පෝර්ට් එකට ස්ටෑම්ප් කරගන්න. ඒ වගේම ඔයාගේ පාසල් ෆී එකත් COE එක ලැබුණට පස්සේ ගෙවන්න ඕන. මෙම COE එක නිකුත් කරන්න සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් අතර කාලයක් ගත වෙන අවස්ථාද තියෙනවා. ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි මේ COE එකත් එක්ස්පයර් වෙන කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලයට කලින් VFS එකට ගිහින් පාස්පෝර්ට් එකට වීසා ලබා ගැනීම ඉතා වැදගත්. හරි, අපි ඊළඟට බලමු VFS process එක කොහොමද වෙන්නේ කියලා. CO එක ලැබුණට පස්සේ තමයි මේ ස්ටේජ් එකට එන්නේ. required document, passport, visa application form, photos, CO එක, application letter එක වගේම birth certificate, identity card, original copy වගේම එම certificate වල English translate එක වැනි document රැගෙන VFS එකට යන්න ඕන. ඉතින් මේ document ගැන ඔයාට Japan VS Global කියන home page එකෙන් විස්තර බලා ගන්න පුළුවන්. මෙතනදී VFS එක විසින් ඩොකියුමන්ට් ටික චෙක් කරලා එම්බසි එකට ෆෝවර්ඩ් කරනවා. ඩොකියුමන්ට් වල මිස්ටේක් හෝ ඉන්කම්ප්ලීට් තැන් තිබුණොත් වීසා රිජෙක්ට් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඩොකියුමන්ට් එක නිවැරදි විදියට බාර දීමත් වැදගත් පොයින්ට් එකක්. සාමාන්‍යයෙන් working days 5-10ක් අතර කාලයක් ඇතුළත ඩිසිෂන් එක ලැබෙනවා. පාස්පෝර්ට් එක රෙඩි වුණාම SMS එකක් හෝ ඊමේල් එකක් එනවා. ඊට පස්සේ තියෙන්නේ පාස්පෝර්ට් එක අරගෙන ඩීටේල්ස් චෙක් කරගන්න එක. මෙතනදී අපේ පාස්පෝර්ට් එක courier service එක හරහා වුණත් ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. අපි දැන් බලමු ජපානයේදී ස්ටුඩන්ට් වීසා එකකින් part time job එකක් කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕන ජපාන් එයාපෝට් එකේදී ජපාන් සයිරියෝ කාඩ් එක. ඒ කියන්නේ ID කාඩ් එක නිකුත් කරන නිසා part time වැඩ කරන්න පුළුවන් කියන ස්ටම්ප් එක තියෙනවද කියලා බලන්න ඕන. සමහර වෙලාවට ස්ටම්ප් එක නැති අවස්ථාත් තියෙනවා. එහෙම අවස්ථාවලදී ස්කූල් එක හරහා හෝ ඔයා විසින්ම නිව්කන් එකට ගිහින් සයිරියෝ කාඩ් එක දීලා ස්ටම්ප් එක ගහගන්න ඕන. නිව්කන් එක කියන්නේ ජපානයේ තියෙන ආගමනන හා විගමනන කාර්යාලයට. part time වලට ජපාන් වලින් කියන්නේ අරුබයිත කියලා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙකුට නීත්‍යානුකූලව සතියකට වැඩ කරන්න පුළුවන් පැය 28ක් විතරයි. පැය 28ට වැඩියෙන් වැඩ කරොත් ඒක නීතිය පිටින යාමක් නිසා ඊළඟට ඔයා ආපහු වීසා ඇප්ලයි කරන අවස්ථාවේදී වීසා රිජෙක්ට් වෙන්නත් බලපානවා. මේක දැන් ජපානයේ විසින් තදින්ම බලන රූල් එකක්.
ඒත් ඔයාගේ ස්කූල් වල ලබා දෙන නිවාඩු කාලවලදී සතියකට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. මේකත් ඔයා තෝරගන්න ස්කූල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ජොබ් එක කරන්න ඔයාට ජපන් භාෂාව ඉතා වැදගත්. සාමාන්‍යයෙන් ස්කූල් ළමයි කරන පාර්ට් ටයිම් ජොබ් විදිහට රෙස්ටොරන්ට්, කන්වීනියන්ස් ස්ටෝර්, ඒ කියන්නේ 7-Eleven, ෆැමිලි මාර්ට්, ලෝසන් වගේ ෂොප් වගේම ට්‍රාන්ස්පෝර්ට් සර්විස්, මැක්ඩොනල්ඩ් වගේ රැකියා අවස්ථා තියෙනවා. ඒ වගේම ඔයා එකම ආයතනයක දීර්ඝ කාලයක් වැඩ කරොත් එම ආයතනයේම ජොබ් වීසා එකෙන් වැඩ කරන්නද අවස්ථාව ලැබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් කෙනෙකුගේ පැයක සැලරි එක වෙන්නේ yen 900ක් 1200ක් වගේ. ඒ වගේම ටැක්ස් සහ ඉන්ෂුරන්ස් ගැන බේසික් අයිඩියා එකක් තියෙනවා නම් හොඳයි. අපිට රැකියාවක් හොයාගන්නකොට වෙබ්සයිට් වගේම ඇප් සහ ස්කූල් සපෝට් එකත් ලබා ගන්න පුළුවන්. ඉතින් ජපන් භාෂා පාසලෙන් පසුව විශ්වවිද්‍යාල හෝ වෘත්තීය පාසලකට ඇතුළත් වෙන්නේ කොහොමද? මොනවද අවශ්‍ය කරන දේවල්? ජපානය ඇතුළත වීසා රිජෙක්ට් වීමට බලපාන හේතු සහ තවත් වැදගත් වෙන විස්තර වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට ස්ටුඩන්ට් වීසා ගැන ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අදට ගිහින් එන්න. Sayonara.